පෙරේදා පොලේ ගිහින් 3000ක එළවලු ගෙනාවා. ආය ඊයේ මාළුකාරයාට 850යි. මේ උඹියේ මෙතන අගෝරිස්ගේ කඩෙන් කිරිපිටි පැකට් එකක් ගෙනාව නේද? ඔව් ඔව්. එතෙන්ට කීයක් ගියාද? එතෙන්ට මේ 1500යි. ඈ? කිරිපිටි පැකට් එකක් කොහෙද 1500ක් වෙන්නේ? තෝ මාව තම්බන්නෙන්න එපා. කිරිපිටි පැකට් එකක් 1200යි. හරි ඉතින්. ඉතින් උඹ මට ඉතුරු දුන්නේ නෑනේ. මෙයාට දීපන් ඉතුරු 300. හරි තාත්තා ඉතින් ඒක මං තියාගත්තා. උඹ මොකටද තියාගත්තේ? අනික උඹට මොකටද සල්ලි? මෙහෙගෙන. අනේ තාත්තේ ඔච්චරට මුකුණු වෙන්න එපා ඉතින්. කුණු? ඔව් කුණු ඕන්නම් තිබ්බා. එනම් මෙලකටත් අපි තුන් දෙනා මහා පාරේ බං. මම කලපලා දුකින් හරව රුපියල් 300. අනේ තාත්තේ මේ මොන මගුලක්ද මේක? මං එක ෆෝන් කැටේට දැම්මා. රිද්ද ෆෝන් එක කරන් දෙනවට අරන් දෙන්නෙත් නැහැ. ෆෝන් එකක් ගන්න ගියා කර එකතු කරපුවාම ඒකත් ඉල්ලනවා. යකෝ ඉතුරු කරපන් උඹ හම්බ කරලා. මගේ තල්ලි එකතු කරන්න. අනික උඹට ෆෝන් දෙනවා ෆෝන් අරන්. ඔය ෆෝන් තමයි දැන් ඉන්නුව කන්නේ. ඉඳපන්කෝ මම යන්න මේ ගෙදරින් කොයි වෙලාවක හරි. ඵලයන්. හොඳයි නේ ඉතින්. එතකොට යකෝ උඹට කන්න දෙන වියදමත් ඉතුරු ඉන්නේ. ඵලයන්. ඔන්න ගාද සිස්සතලිව එල කිරි සුපිරි කිරි වෙන්න ඔන්න දැන් අරන් දෙනවා කිව්ව බයිසිකලේ අරන් දෙන්න ඕනි මොන බයිසිකල්ද? තාත්තේ මේ උදේත් මම යන්න ඇති කිව්වනේ සිස්සතලිවට පස්සේ අරන් දෙනවා කියලා බයිසිකලේ යන් රෙද්ද අරන් දෙන්න. පිස්සුද මං උඹට? මොන බයිසිකල්ද? අනික මංගේ උඹ සිස්සත් රුවන්දු වෙන්න බොරුවට කිව්වේ. අනික මොන බයිසිකල්ද බං? බලපන් මේ මාසේ වියදම සැර. ඇයි තාත්තේ මගේ හීනත් එක්ක දෙල්ලම් කරන්නේ? මං කොච්චර ආසාවෙන් ඉතියේ බයිසිකලයක් ගන්න. මහා පුදුම තාත්තේ. මේ පුරතල් වෙන්න සිටපන්. අනික සිස්සත් ලිව්වට තරම් බදිනේ. සිස්සත් පාස් වෙන්නත් එපයි. එතකොට බලමුකෝ. ආයෙ දැන් එහෙම එකක් කියනවා. මොන මංගලක්ද මේක එපා යනවා රෙද්ද. යකෝ. මොකද්ද මං කී හිටියේ? රුපියල් 300. අරන් වරින් ගිහලා රුපියල් 300. අනේ මේ මේ තාත්තට කියනකො මට බයිසිකලයක් කරන් දෙන්න කියලා. අනේ මල්ලි මේ මං දැන් ෆෝන් එකක් ඉල්ලන්නේ අවුරුදු කීයක් ඉඳන් තාත්තගේ අරන් දුන්නද නෑනේ. උඹට ඔය බයිසිකලේ අරන් දෙන්නේ නෑ බං තාත්තා. පේනවනේ තාත්තගේ තියෙන ලෝභකම. එහෙම කියලා හරියන්නේ නෑ නේ. ඉතින් මං කොච්චර මහන්සිලා සිස්සත්තට පාඩම් කරේ. ඒ ඔක්කොම කරේ ඉතින් බයිසිකලයක් කරන් දෙනවා කිව්වා හින්දානේ. ඕම නෙමෙයි උඹ කොහොම කිව්වත් තාත්තා බයිසිකලයක් අරන් දෙන්නේ නෑ බං. අපි හොරකම් කරමුද ඔය තාත්තගේ පර්ස් එකේ? හොරකම් කරන්න තියෙන්න එපයි ඔගේ සල්ලි. මං ඔය කාමරේට කීපාරක් රින්ගලා ඇද්ද බං? ගිහිල්ලා හොයනවා සල්ලි හොයා ගන්නවත් තැනක් නැහැ. ඔයද හංගලා තියෙන කියලා හොයා ගන්නවත් බෑ බං. ෂික් බයිසිකලයක් ගන්න වෙන්නේ නැද්ද ඔය එතකොට? ක්‍රමයක් නම් තියෙනවා. හැබැයි ඒකට හොඳට රඟපාන්න පුළුවන් වෙන්න ඕනේ බං. කියනක බලන්න මං කරන්නේ ඕක. මේක හැබැයි උඹට බයිසිකලයකුයි මට ෆෝන් එකකුයි ගන්න මරු ක්‍රමේ. ආයේ වැඩේ හරි ගියොත් එහෙම අනිවාර්යෙන්ම අරන් දෙයි ඈ. කියනක බලන්න අගේ කරන්නේ තු. මේකයි හරිද? අපේ තාත්තා යක්කු පෙරේත් සීන් වලට පට්ට බයයි. හරිද? ඔබට කරන්න තියෙන්නේ
තාත්තේ 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 අර මොකද බං? මේ මන් දන්නේ තාත්තේ යකෙක් කොත් වෙයිලක් දන්නේ පොඩි පුතේ සිරිපාල උඹට මාව හඳුනන්න පුළුවන්ද? ඈ? පොන්කොඩුම සිරිපාල තමගේ පුතා කියන්නේ නැද්ද? අප්පච්චි සිරිපාල මගේ පුණුපුරන්ට කරන දුෂ්ටකම් මම ඔක්කොම ටික උඩින් දැන් බලන් ඉතින්. අප්පච්චි තෝ පුණා මගේ මරුන් කන්නද මේ පොඩි කාට බයිසිකල් එක්කයි ලොකේ කාට ෆෝන් එක අරන් යනවා. හරි තාත්තේ අරන් දෙන්න ඒකනේ තාත්තේ මට බයිසිකල් එකේ මට ෆෝන් එක අරන් දෙනවා ඒතර මල්ලියනේ මොකද යයිනේ මොන ෆෝන් එක බයිසිකල් ඉද බං? බර මුල්ලේ ගෙදර ඉන්න කප්පාත් එක්ක කරවරින්කෝ. උන්න රුපියල් 2000 දෙන්න වෙයි. මිනිහා ප්‍රශ්න විසඳයි. හරියන්කෝ. ඈ අංගල හරියන්කෝ. ඔබ දැම්මෝ ඇගෙන් අයින් වෙලා යන්න ඕනේ. දැම්ම. ඔබට හොඳින් කියන්නේ. දැම්මෝ ඇගෙන් අයින් වෙලා ඵලයන්. උඹ නයිට කන්නේ තු කිතර බලන්න. මුන්ට ෆෝන් එක බයිසිකල් අරන් දෙන්නකෝ. මම යන්නේ. සිරිපාල අරන් දෙන්න. ඔබ යන්නේ නැද්ද? ඔබලා යන්න බේත් තියෙනවා මල්ලන්. අනේ නිකන් බලයන් මස්සන් කර කපුවා යන්නේ. මෙතනට ගොට්ටල්ලන්න. මේ තියෙන්නේ බාන්නේ. මේකේ යටිපතුලට දෙකයි දෙන්න ඕනේ. ඕන එකක් මට්ටුයි. එන්න සිරිපාලයි. මූ අල්ලගන්න. මෙහෙම යක්කු දෙක මං එලෙව්වේ. ඉතිපල අල්ලන්නේ යටිපතුල් දෙක හරි. ඔය අපෝනේ. මූගේ ඇගෙන් ඵලයන් දැම්ම. අය අපෝ සිරිපාලයි. මේ අඟර වෙච්ච එක බොරු කරන්නේ. උඹ ගහන්න ඕනේ. ඒ පාරේ මොකක්ද කරන්න යන්නේ? ආයෙත් මොකක් හරි මොගෝඩියක් නටන්නද යන්නේ? මං ආයේ ඒ වගේ වැඩ කරන්නේ නැහැ. මං හිත හදාගත්ත තාත්තගෙන් බයිසිකල් ඕනේ නැහැ කියලා. මම මේ පරණ යකඩ බඩු විකුණලා සල්ලි එකතු කරලා කවදා හරි බයිසිකලයක් ගන්නවා. ගනි. ඕව ඉක්ුණලා සල්ලි එකතු කරලා අපිට අවුරුදු 5කින් විතර තමයි සයිකල් ගන්න වෙන්නේ. කමක් නැහැ ඉතින්. ඉන්න තාත්තා අරන් දෙන්නේ නැහනේ බොරු පොරොන්දු දෙනවා විතරනේ. 30ක් ඉවරුණා මරන් දෙනවා කියලා. අම්මා හිටියා නම් මට මෙහෙම වෙන්නේ නැහැ ඉතින්. ලොකු පුතේ මේ මෙහාට වරේක පොඩ්ඩක්. ලොකු පුතේ ඊ අයියප්පා
මේ ඇඳුමක් දාගෙන වරෙන්කෝ ටවුන් එකට යන්න. මේ මොකටද අප්පා දැන්? උඹ ඇඳුමක් දාගෙන වරෙන්කෝ. ඕ හරි හරි. මොකද්ද කරන්නේ නුඹ? ඇයි නාගන්න යන්නේ? දැන් උඹ සවර එකෙන්ද නාන්න යන්නේ? ඔව්ද? යකෝ අච්චර එලේ අර කට කපල වතුර එනවා. ගිහින් ඇලට ගිහින් නාගෙන වරේ. යකෝ වතුර මිල ගිය මාදි 5000ක් ආවා. මොන කරුම ගෙයක්ද මන්ද? එකෙක්වත් මට මේ ගෙදර ආදරේ නෑ. ඔව් කවුරුත් උඹට ආදරේ නෑ තමයි. ඔව් මන් දන්නවා. ඔක්කොම වෙනස්කම් මට තමයි එකෙක්වත් ආදරේ නෑ. ඔව් අපි කවුරුත් උඹට ආදරේ නෑ තමයි. ඵලයන් ගිහින් ඇලෙන් නාගෙන වරේ. සිරිපාල මාමේ මේ කොල්ල ඇලේ ගිරිලා. මොකා? ඔව් ඉක්මනට එන්න. පුතේ අනේ මගේ පුතේ ඇත්තරම පුතේ මගේ පුතේ. මෙයා ඉක්මනට ඉස්පිරිතාලෙකට ගෙනියමු. ඔව් ඉක්මනට ඉස්පිරිතාලෙට ගෙනියමු. ඔව් ඉක්මනට අරන් යන්න. මේ ලොකු පුතා මේ අරින්කෝ. මේ මම මල්ලිව කොහමද යට නාන්න යවුවා. අපේ ගෙන බයිසිකල් එකකින් තමන් මොනවද කරන්නේ? උඹ ගිහින් ඒක අරන් වරින්කෝ. අපි මල්ලි නාලා ආපු ගමන් මල්ලිව සර්ප්‍රයිස් කරමු. නේ ලොකු පුතේ දැන් මල්ලි නාලෙයි. මල්ලි ආපු ගමන් අපි මල්ලිට මේක පෙන්නලා මල්ලිව සර්ප්‍රයිස් කරමු ඈ. මොල්ලන්ට සතුටු හිතෙයි මේක දැක්කට පස්සේ. හරි තාත්තේ. මේ ඒක නෙමෙයි. දැන් ඉතින් මල්ලිට බයිසිකලයක් හරිනේ. මට ෆෝන් එකක් අරන් දෙන්න නැද්ද කියන්නකෝ ඔයා. හරි බං මං උඹට හෙට අරන් දෙන්නම්කෝ ෆෝන් එකකෝ. නෑනේ. තාත්තේ යකෝ උඹ ඇලේ ගිහලා මැරිලා වගේ නේ හිටියේ බං. මං බොරුවක් කරේ. තාත්තා මට ආදරේ නෑ කියවනේ. ආදරේද කියන ගාන තමයි කරේ. ආදරේ නේ. ආදරේ යකෝ ඇඟේ ලේ කෝපෙන වැඩ කරන්න එපා. දෙන්න තොට එක. ලොකු පුතා මුට ගෙනාව බයිසිකලේ ආයේ කඩේටම දෙමු. වර යන්න. මොන බයිසිකලද? යකෝ උතර තාත්තා බයිසිකලේ බුක්කට දෙන්න. අනේ තාත්තේ දෙන්නකෝ. දෙන්න උඹට බයිසිකලේ. උඹගේ වැඩ කරනවද? මම මෝඩ වෙන්න ගන්න ඔච්චර වය වුණා නම් ආයේ බයිසිකලේ කඩේටම දෙමු ගිහිල්ලා. වර යන්න.